වහාම ක්‍රියාත්මක වන පරිදි අලුත්ගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. එම ප්‍රදේශයේ පසුගිය දින කිහිපය පුරාම ඇති වූ යම් නොසන්සුන් තත්ත්වයක් නිසා පොලිසියද කැඳවා තිබුණා. පසුගිය පොසොන් පොහෝ දිනේ හිමිනමක් සම්බන්ධයෙන් ඇති වූ බව කියන මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් අලුත්ගම දර්ගා නගරයේදී දෙපාර්ශ්වයක් අතර ගැටුමක් හටගත්තා. ඇති වූ තත්ත්වය පාලනය කිරීමට පොලිසියද යොදවා තිබුණා. අද දිනේත් යලි පාර්ශ්ව කිහිපයක් අතර නොසන්සුන් තත්ත්වයක් මතුවූ බව අප වාර්තාකරු සඳහන් කළ අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අලුත්ගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි පනවා තිබෙනවා. මේ අතර බුදුබල සේනා සංවිධානයේද ඇතුළත් බෞද්ධ සංවිධාන එකමුතුව අද පෙරවරුවේ අලුත්ගම නගරයේ සමුළුවක් පැවැත්වුවා. මේ රටේ බලව් හැම එකාලටම නායකයෝ ඉන්නවා. මරක්කලයන්ට නායකයෝ ඉන්නවා. දෙමළට නායකයෝ ඉන්නවා. බලව් අපට සිංහලයන්ට නායකයෙක් නෑ. ඒ සිංහලයන්ට නායකයෙක් අපි හොයන්න ඕනි. සිංහලකම වෙනුවෙන් දේශපාලන වේදිකාවලදී කැමර දෙන අපේම ඇතැම් සක්කිලි ඇමතිලා අපි ජාතිවාදීලු, අපි වර්ගවාදීලු, අපි ආගම්වාදීලු, ඔව් අපි ජාතිවාදී, ඔව් අපි ආගම්වාදී. මේ මොට්ටයන්ට කියන්න තියෙන්නේ මේක සිදුවීමක් පමණක් නෙමෙයි, සිද්ධි පෙළක එක සිදුවීමක් පමණයි මේ